ආයිබෝවන් සුබ දවසක්. දැන් මම ඔයගලන්ට ඊටාම වටිනා විශේෂ පාඩමක් කරන්න යන්නේ. විශේෂයෙන් නිවිතිගල මැණික් පොලෙන් මැණික් මිලදී ගන්න නවකයින්ටයි මේක විශේෂයෙන්ම කරන්නේ. මේ තියෙන්නේ unheated blue sapphire එකක්. ඉතින් ඔයගලන්ට පේනවා cornflower වර්ණයේ තියෙන වාක්කුවත් හොඳට පේන මැණික් ගලක් මේ තියෙන්නේ. ඉතින් ඇත්තටම මේක ඊටාම හොඳින් බලන්න. අපි මේ ගල ෆ්‍රී ෆෝම් කරාට පස්සේ ඔයගලන්ට පේනවා දැන් මේ අලවන ගල පාට ගොඩාක් අඩු වෙලා. ඉතින් ඇත්තටම මේ තරම් මේ ගලේ පාට අඩු වෙන්න කොහෙත්ම විදිහක් නැහැ. මේ තියෙන්නේ කැපුවට පස්සේ බලන්න ඔයගලන්ට පාට ගොඩක් අඩු මේ බ්ලූ පැන්සියකටත් වඩා අඩු බ්ලූ ටින්ට් එකක් තියෙන ගලක්. ඉතින් මේ වගේ ට්‍රීට් කරපු ගල් ඔයගලන්ට හම්බෙන්න පුළුවන් නිවිතිගල පොලේදී ඊටාම කල්පනාවෙන් මේ මැණික් මිලදී ගන්න විශේෂයෙන්ම හිතවත් හරියටම අඳුරන මුදලාලිලාගෙන් විතරක් මැණික් මිලදී ගන්න. ඒ කියන්නේ ගුණාත්මක මැණික් ගලක් නැත්තම් ඕගලන්ට හම්බෙන්නේ නැහැ. ලොකු වෙළඳපළක් හැදිලා තියෙන හින්දා මේ වගේ වංචාවල් මේ වෙළඳපොළවල් වල සිද්ධ වෙනවා. විශේෂයෙන් නවකයගේ මුදල් නිකන් නාස්ති වෙන නිසා අපි මේ වීඩියෝ එක කරන්නේ ඕගොල්ලෝ පැහැදිලිව මේ ගැන අඳුරගෙන විශ්වාසවන්ත මුදලාලිලාගෙන් පමණක් පතල් වලින් හම්බුණු ගල් පමණක් අරගන්න. මේ ගල අඩුතරමේ ඕගලන්ට වැරදුනොත් පැන්සියවත් එන්න ඕන. නමුත් මේක ටින්ට් එක.